සමහර තැන්වල චතුරාර්ය සත්‍ය සිහි කරලා වැඩක් නැහැ. මඟ හරින්න ඕන. සමහර තැන් හිමීට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඡණ්ඩ ගුණෙක් ඉස්සරහට එනවනම් මම ධර්මයේ දියුණු කරනවා චතුරාර්ය සත්‍ය තියෙනවනේ මට බය වෙන්න දෙයක් නැහැ කියලා ඉඳලා හරියන හිමීට මාරු වෙලා යන්න ඕන. ඡණ්ඩ හස්තිය මඟ හරින්න ඕන. ඇතා ඉස්සරහට එනු නෑ මම ඉතින් ධර්මයේ ඉන්න මිනිස්සයනේ. කියලා මට මතකයි හාමුදුරු කෙනෙක් හිටියා. ඔය මේ ඒ හාමුදුරුවෝ මේ පිණ්ඩපාතේ වුණේ නෑ මම ඉතින් භාවනා කරනෝනේ කියලා. උදෙන්ම පිණ්ඩපාත යනකොට පාරේ ගිහින් ඇතා එද්දි නෑ ඉතින් මම ඉතින් මගේ පාඩුවේ නියන්නේ මම ධර්මයක් දිනු කරන කෙනෙක් මෛත්‍රිය උදෙත් මෛත්‍රිය වැඩුවා කියලා ගිහින් යාන්තම් අමාරුවෙන් අලිය ගහලා බේරුණා යන්තම් ඇයි එයා පිණ්ඩපාතේ වැඩියත් ආරාමේ හිටියත් කැලේ හිටියත් දන්නේ නෑ ඒක එතන චතුරාර්ය සත්‍ය සිහි කරලා වැඩක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පින්නත් හැම තැනටම චතුරාර්ය සත්‍ය ගන්න එපා හැමදැනම ගන්න බෑ ඒක දුක නිරෝධ කරන්න විතරයි අපි ගන්නෙ. නැවත සදාතනිකව දුක නිරෝධ කිරීම පිණිස තමයි චතුරාර්ය සත්‍ය පාවිච්චි කරන්නේ. හැබැයි බුදුරජාණන් ඡණ්ඩ හස්තියා මහණෙනි හිමීට මග හරින්න කියලා තියෙනවා. මග හරින්න ඕන. දැන් ගෙදරට කවුරු හරි එනවා කොයි වෙලේත් මේ නිකන් අර කතා කර කරම ඉන්න කෙනෙක් එනවා ගෙදරට. හිමීට මග ඇරලා පිටිපස්සට ගිහින් මොන හරි වෙන වැඩක් කරගන්න. අක්කා මොකද ආවේ මේ මම මේ පොඩි වැඩක් නේ මේ වැඩේ නම් ඉවර වෙන පාටක් නෑ අක්කා කියලා හිමීට මග අරින්න මේ දැන් තමයි මං ආවේ කියලා එයාට පුටුවක් ලෑස්ති කරලා දීලා බුලත් විටකුත් දීලා තේකුත් දීලා කතාවට යන්න එපා. ඇයි මග හරින්න ඕනේ ඒවා අම අසත්පුරුෂකම නෙමෙයි. ඔගේ බොහොම බරපතල කෙලස් ටිකක් තියෙනවා. ඔයාලා මේ අදත් ලෑස්ති වෙන්නේ ගෙදර බිරිඳ හදන්න නම් දරුවෝ හදන්න නම් අම්මා හදන්න නම් තාත්තා හදන්න නම් දැන් මෙච්චර කල් බැලුවනේ හදන්න. දැන් ඉතින් ආය හදන්න උත්සාහ කරන්න එපා. මම මේ පින්නතුන්ට බොහොම කරුණාවන්ත උපදේශයක් දෙන්නේ. ආය දැන් හදන්න යන්න එපා. දැන් ඉතින් පින්වත්නි අතෑරලා දාන්න. ඒ අතෑරලා දාන්නේ අසත්පුරුෂකමකට නෙමෙයි. අපිවත් හිත හදාගන්න එපාය. අතහැරලා දාන්න ඒකට. ඔච්චර කල් හදන්න බැලුවනේ. අම්මා හදන්න බැලුවා, තාත්තා හදන්න බැලුවා. අතාරින්න කියන්නේ කන්න බොන්න දෙන එක නෙමෙයි. මම කියන්නේ මේ අපි හදන්න උත්සාහ කරපු එක. දැන් ඉතින් හදන්න බෑනේ. ඔච්චර කල් හදන්න බැරි වෙච්ච දරුවා ඉස්සරහට හදන්න පුළුවන්ද? බෑ. එයාම නිවැරදි වෙන්න ඕන. මෙච්චර කල් හදන්න බැරි වෙච්ච අම්මව දැන් හදන්න පුළුවන්ද? හදන්න බෑ. මෙච්චර කල් හදන්න බැරි වෙච්ච තාත්තා දැන් හදන්න කොහොමත් බෑ. මෙච්චර කල් හදන්න බැරි වෙච්ච දායකයෝ දැන් කොහොමත් හදන්න බෑ. ආන්දරෝ දහම් පාසලෙන්මයි වරද්ද ගත්තේ. ඉතින් එහෙනම් මොකද කරන්න ඕන? දැන් ඉතින් හදන්න යන්න එපා. අතාරින්න. ඇයි අතාරින්න කියන්නේ? අපි හිත හදා ගන්න ඕන නිසා. නැත්තම් අපිට හිත හදා ගන්න බෑනේ. හොඳට බලන්න.